Hi යාළුවනේ. ඉතින් අද ගෙනාවේ Arduino series එකක්. ඉතින් Arduino series එක කියන්නේ Arduino series එකේ අද තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් මට ටික කාලයක් ගියා මේකේ පළවෙනි වීඩියෝ ඔයගලන්ට දෙන්න playlist එකේ series එකේ. ඉතින් මම ටිකක් අසනීප වෙලා හිටියේ උගුරු බෑරන්ඩි වෙලා සෙම හැදලා දාන්න ස්කිප් කරලා මේ ඉතින් ඒක ටිකක් හරියන ගන්නම හිටියේ. ඉතින් අද මම ගෙනාවේ Arduino series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් Arduino project එකක් ගේන්න කියලා කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් මම හිතුවා ඔයගලන්ට Arduino project එකක් නැතුව ඉතින් ගොඩක් කට්ටිය Arduino දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් Arduino project එකක් නැතුව ගොඩක් කට්ටියට තේරෙන විදිහට මම අද ගේන්න හදන්නේ Arduino series එකක්ම. ඉතින් මේකේ Arduino project එකක් මේක අද කරන්න යන්නේ Arduino හැදින්වීමක්. software එහෙම run කරන ඒ ටික. එතකොට දෙවනි play මේ series එකේ දෙවනි වීඩියෝ එකේ එක්ක තමයි Arduino project හදන්නේ. ඉතින් අද එහෙනම් අපි බලමු දැන් මේකේ Arduino board එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් Arduino board එකක් කියන්නේ ඕගොල්ලෝ දැන් හිතනවා ඕගොල්ලෝ රොබෝ කෙනෙක් හදනවා. ඒ කෝඩ් එක මතක තියාගෙන රන් කරන්න පුළුවන් විදිහේ බෝඩ් එකක් තමයි Arduino board එක කියන්නේ. ඉතින් අපිට කඩෙන් ගද්දිය අපිට මෙන්න මේ වගේ කේබල් එකක් හම්බ වෙනවා Arduino board එකට ගහන්න පුළුවන් විදිහේ. එන්න මේ විදිහට ප්ලග් කරාට පස්සේ අපිට මේ පැත්ත USB port එකක් තියෙන්නේ. ඒක අපිට ලැප් එකට ගහලා කෝඩ් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් බලමු දැන් අපි Arduino board එකේ තියෙන දේවල්. ඉතින් මෙන්න මෙතන තියෙන අපි වයර් එක ගහන port එක. ඊට පස්සේ මෙතන තියෙනවා DC jack එක අපිට දැන් මේ ඔක්කොම ඔයගොල්ලෝ පින් මේ Arduino board එකේ තියෙන පින් ඔක්කොම ඔයගොල්ලෝ පාවිච්චි කරන මොන හරි project එකකට. එතකොට අපිට power දෙන්න විදියක් නැහැ. ඒකින්ද මෙන්න මේ port එක පාවිච්චි කරන්න යන්නේ ඒකට. අපිට DC jack එකක් අරන් ඒකට බැටරියක් ගහලා මේකට ගහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන code upload කරන port එකත් එක්ක ඔය පේනවා දාන්න මෙන්න මෙතන තියෙනවා reset button එක. ඒකෙන් අපිට code එකක් upload කරලා පස්සේ valve එක reset කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන ප්‍රධාන IC එක. ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා Arduino Uno කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ චූටි කොටසේ analog pin මේ ඔක්කොම digital pin තියෙනවා මේකේ. ඉතින් මම කියන්නම් දැන් analog pin ටික. මෙන්න මේ ටික තමයි analog pin ටික. A1 A0 A1 A2 A3 A4 A5 කියලා ඔන්නෝම analog pin තියෙනවා. ඊට පස්සේ digital pin මං කියාගෙන යන්න. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 කියලා ඔන්නෝම analog pin ටිකක් තියෙනවා. ඉතින් මේකේ 11 10 9 6 5 3 කියන අන්න ඒ pin ටික PNW. ඊට පස්සේ අපිට PNW ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මේ පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. පේනවද දන්නේ නම් ඔයගලන්ට මෙතන උඩින් රූපසටහනක් දාන්නම් මම මේකේ පේන්නේ නැති හින්දා. අපිට PNW ද කියලා හොයාගන්න පුළුවන්. ඒ අංක ඉස්සරහෙන් චූටි කඩ ඉරක් වගේ එකක් තියෙනවා. අන්න ඒක. දැන් මං කියන්නම් දැන් මේවා ගන්න පුළුවන් කොහෙන්ද කියලා. ඔයගොල්ලෝ AliExpress එකෙන් ගන්නත් පුළුවන්, Daraz එකෙන් ගන්නත් පුළුවන්. ඊට පස්සේ පානුදුරේ තියෙන SN එකෙන් ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ පානුදුරේ කොහේ හරි ඉන්නවා නම් නැත්නම් ඔයගලන්ට කොළඹින් අන්න ඒ වගේ තැන් වලින් ගන්න පුළුවන්. ඉතින් මම Daraz එකෙන් එකේ
AliExpress එකේ මේවා ගන්න තියෙන මේ ලින්ක් මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්න. ඉතින් දැන් අපි බලමු මේකේ Arduino software එක lap එකට desktop එකට download කරලා install කරලා අපිට open කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු ඒක software එක download කරගන්නේ කොහොමද කියලා. Let's go. Hai යාළුවනේ. ඉතින් අපි බලමු දැන් කොහොමද Arduino software එක download කරලා install කරගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔයගලගේ Google Chrome එක හරි Microsoft Edge එක හරි open කරගන්න ඕන. ඊට පස්සේ open වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන search bar එකේ search කරගන්න Arduino IDE download කියලා. මෙතනින් ඊට පස්සේ ගහුවට පස්සේ ආව පළවෙනි ලින්ක් එක ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ලින්ක් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ Arduino official website එකට ගෙනියයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් Windows එක select කරන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Windows එක select කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් download කියලා එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ව download වෙනවා වෙන්නේ. දැන් ඉතින් මම මේක download කරන්නේ නැහැ. මම download කරලා තියෙන හින්දා මම මේක එහෙම fuse කරලා යනවා මගේ download වලට. download වලට ගියාට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ මේක සාමාන්‍ය විදිහට ඕපන් කරගන්න ඕන.
ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් run කියන එක දෙන්න. එතනින් මේ ටික හරිනම් I agree දීලා පස්සේ ඔයගලන්ගේ user name එක දීලා දැන් මෙතන select වෙලා තියෙන්නේ next කියන එක දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට ඕන ෆයිල් එක දීලා download වෙන්න ඕන ෆයිල් එක දීලා වෙන විදියටම මේක open install වෙනවා. install වෙන විදියටම open වෙනවා. යක් කළා මේක install වෙන්න මම වෙලා බලක් වෙන හින්දා මම මේක මෙහෙම minimize කරලා මේ close කරන්නත් බෑ. දැන් තමයි මම install කරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා වෙන අපේ වීඩියෝ එක හොඳ ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් like button එකක් press කරගෙන යන්න. මාව subscribe කරලා join වෙලා නැත්නම් තාමත් subscribe කරලා join වෙන්න. subscribe කරලා එහා පැත්තේ තියෙන all bell icon එකට all දාලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පහලින් comment කරලා තියාගන්න. මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ඉතින් මම ගිහින්